ඊළඟ මාතෘකාව ලියන්න වියලි කෝෂයක් තුල අඩංගු දෑ පරීක්ෂා කරමු. හරි. ලියන්න මාතෘකාව වියලි කෝෂයක් තුල අඩංගු දෑ. වියලි කෝෂයක් තුල අඩංගු දෑ. වියලි කෝෂයක් තුල අඩංගු දෑ. අපි වියලි කෝෂයක් දැන් ගලවලා බලන්න යන්නේ වියලි කෝෂයක් තුල මොනවද තියෙන ද්‍රව්‍ය කියලා. නිකන් කුතුහලයක් තියෙනවානේ. මේ වියලි කෝෂයක් තුල මොනවද තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් බලමු වියලි කෝෂයක් තුල තියෙන්නේ මොනවද කියලා. හරි. දැන් බෝඩ් එක දිහා බලා ගන්න. මෙන්න මේ විදියට ගන්නවා මම වියලි කෝෂයක්. මේ උල පැත්තට කියනවා වියලි කෝෂේ උලක් වගේ තියෙන්නේ. මෙන්න මේ පැත්තට කියනවා වියලි කෝෂේ ධනාග්‍රය. මේ පැත්ත තමයි වියලි කෝෂේ ඍණාග්‍රය. right. මෙන්න මේ වියලි කෝෂය මම කරන්නේ මේ වියලි කෝෂය මෙන්න මෙතනින් මේ මෙහෙම කෑල්ලක් හපනවා. මොකද ඇතුලේ තියෙන ඒවා බලා ගන්න පොඩි පතුරක් වගේ එකක් ගලවලා ගන්න ඉපේන්නේ. මෙන්න මේ තියෙන පතුර මම මෙහෙම ගලවලා ගන්නවා. හරි. ගලවලා ගත්තන් පස්සේ එන එක තමයි දැන් මම අඳින්න යන්නේ. ගලවලා ගත්තන් පස්සේ එන view එක අඳින්න යන්නේ. බලන්න. මෙන්න වියලි කෝෂය මම අඳිනවා. වියලි කෝෂය මේ විදිහට මම ගලවනවා. කෑල්ලක් ගලවලා දැන් තියෙන්නේ. මේ විදිහට කෑල්ලක් කඩලා තියෙන්නේ මම දැන්. ඔන්න ඔය විදිහට අභ්‍යන්තරය අපිට පේනවා. මේ විදිහට අභ්‍යන්තරය පේනවා. ඊට පස්සේ ඊළඟට ගත්තොත් මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ කූරක්. මේක ඇතුලේ තියෙනවා මේ වගේ කූරක්. කූරක් තියෙනවා. ඊට පස්සේ තහඩුවකුත් තියෙනවා. හරි. මම මේකේ තියෙන ද්‍රව්‍ය මම දැන් එළියට ගන්නවා. හරි. වියලි කෝෂයේ තියෙන ද්‍රව්‍ය මම දැන් එළියට ගන්න යන්නේ. ඔන්න මුලින්ම මම මේ ගුරු පාට නිකන් කළු පාට වගේ කූරක් තිබ්බා. මේ කළු පාට කූර මම ගලවලා එළියට ගන්නවා. මෙන්න ඒ කළු පාට කූර. මේ තියෙන්නේ ඒ කළු පාට කූර. මෙන්න මේකට කියනවා කාබන් කූර. කාබන් කූර. අන්න ඒ කියන්නේ වියලි කෝෂය තුල කාබන් කූරකුත් තියෙනවා. කාබන් කූර. ඊළඟට අය මේකේ තියෙනවා මෙන්න මේ වගේ තහඩුවක්. හරි. තහඩුවක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ තහඩුවක් තියෙනවා. මේකට මේ තහඩුව සිංක් තහඩුවක්. සිංක් තහඩුව. සිංක් තහඩුව. ඊට පස්සේ මේක තහඩුව සිංක් තහඩුව. හරි. මේක මේ වගේ නිකන් වක්‍රාකාර තහඩුවක් තියෙන එක තමයි මම හොයන්නේ. මෙහෙම වක්‍රයක් වගේ තහඩුවක් තියෙන්නේ. හරි. මේ විදිහට වක්‍රයක් වගේ තහඩුවක් තියෙන්නේ. මේක ඉස්සරහින් බැලුවොත් මේ විදිහට අපිට පේන්නේ. වක්‍රයක් වගේ තහඩුව. ඕන් ඔය ආකාරයේ තහඩුවක් තමයි මේක. හරි. මේ වක්‍ර තහඩුවක් තමයි තියෙන්නේ. පැහැදිලිද? මේකට කියන්නේ අපි සිංක් තහඩුව කියලා. සිංක් තහඩුව. හරි. ඊළඟට තව තියෙනවා මේ වියලි කෝෂය තුල ද්‍රව්‍යයක් නිකන් කළු පාට. මෙන්න මේම කළු පාට කුඩු වගේක්. manganese dioxide. හරි. manganese dioxide කියලා කියනවා. හරි. මම ඒක එහා පැත්තේ අඳින්නම්කෝ. එහා පැත්තේ අඳින්නම්කෝ.
ඊට පස්සේ මේ වියලි කෝෂේ තියෙනවා මේ විදිහට කළු පාට කුඩු වගේක්. කළු පාට කුඩු වගේක් තියෙනවා. මේ කළු පාට කුඩු වගේකට කියන්නේ හරි මේකේ මම මේ පැත්තට ඊතලයක් දාන්නම්. මේ කළු පාට කුඩු වලට කියන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. මැංගනීස් ඩයොක්සයිඩ්. මැංගනීස් ඩයොක්සයිඩ් කියලා කියනවා. ඊළඟට තව සුදු පාට කුඩු වගේක් තියෙනවා. මම නිකන් මෙහෙම අරින්න කුඩු ගොඩක් සුදු පාට කුඩු වගේක් තියෙනවා. ඒ කුඩු වලට අපි කියනවා මොනවද? ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා කියනවා. ඔන්න වියලි කෝෂයක් තුල අඩංගු ද්‍රව්‍ය. වියලි කෝෂයක් තුල අඩංගු ද්‍රව්‍ය. මොනවද අඩංගුද අපි කියමු? කාබන් කූරක් තියෙනවා, ඒ වගේම සිංක් තහඩුවක් තියෙනවා, මැංගනීස් ඩයොක්සයිඩ් තියෙනවා, ඇමෝනියම් ක්ලෝරයිඩ් තියෙනවා. මේ මැංගනීස් ඩයොක්සයිඩ් කළු පැහැති කුඩු වගේක්, ඊට පස්සේ සුදු පාට කුඩු වගේක් තියෙනවා. ඒවා තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. හරි. මේවා තමයි වියලි කෝෂයක් තුල අඩංගු ද්‍රව්‍ය. අයත් කියනවා මම වියලි කෝෂයක් අරගෙන මෙහෙම කොටසක් කැපුවා. කපලා බලද්දි මොනවද? ඇතුලේ යන්න තිබ්බ කූරක් වගේ එකක්. ඒක එළියට ගත්තා. ඒකට තමයි කියන්නේ කාබන් කූර. ඊළඟට මේක වටේට මෙහෙම තියෙනවා. මේ වියලි කෝෂයේ වටේට සිංක් තහඩුවක්. ඒක තමයි මේ තියෙන්නේ. ඊළඟට තියෙනවා කළු පැහැති කුඩු වගේක්. ඒවට කියන්නේ අපි මැංගනීස් ඩයොක්සයිඩ් කියලා. ඊළඟට තියෙනවා සුදු පාට කුඩු වගේක්. ඒවට කියනවා අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා. ඒවට මොනවද කියන්නේ දුවේ? පුතේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. හරි. මේක වියලි කෝෂයක් තුල අඩංගු දෑ කියලා මාතෘකාව ලිව්වා. මේක ඇඳගෙන මේවා නම් කරගන්න. ඔයගොල්ලෝගේ විභාගෙට එක්ක රූපයක් දීලා ඒකේ කොටස් නම් කරන්නේ ඊළඟට නැත්නම් අහනවා වියලි කෝෂයක් තුල අඩංගු ද්‍රව්‍ය ලියා දක්වන්න කියලා අහනවා. එහෙනම් තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. මේක දාගන්න මම වෙලාවක් දෙන්නේ නැහැ. වීඩියෝ එක නවත්තලා මේක ඇඳගන්න. සයිට්. දැන් අපි බලමු වියලි කෝෂයක අභ්‍යන්තර ව්‍යුහය කොහොමද කියලා මේ වීඩියෝ එකේදී. මුලින්ම මම මේ වියලි කෝෂයේ බාහිර සිංක් ආවරණයක් තියෙනවා. මේ සිංක් ආවරණය මම මේ විදිහට ගලව ගන්නවා. බලන්න සිංක් ආවරණය පේනවා සුදු පාටට. අන්න ඒකත් අයින් කරනවා. දැන් වලට ඇතුලේ පේනවා කූරක් වගේ එකක්. මේක තමයි කාබන් කූර. මේකට අපි කියනවා කාබන් කූර. ඊට පස්සේ තියෙනවා ඔලට දැක් ගන්න පුළුවන් අන්න සිංක් තහඩුව. ඔය පේන්නේ සිංක් තහඩුව. ඊළඟට මැංගනීස් ඩයොක්සයිඩ්. මැංගනීස් ඩයොක්සයිඩ් වලට පේනවා පැත්තෙන් තියෙනවා සුදු පාට. මැංගනීස් ඩයොක්සයිඩ් තියෙනවා. ඊළඟට ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් තියෙනවා. එතකොට මේ විදිහට රසායනික ද්‍රව්‍ය වියලි කෝෂයක් ඇතුලේ තියෙනවා. අපුගාවට අපි යමු. ලියන්න. ඊළඟ මාතෘකාව ලියා ගන්න. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර. හරි. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර. හරි. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. සමහර විද්‍යුත් ප්‍රභව තියෙනවා. ඒවා රසායනික
රසායනික ද්‍රව්‍ය මගින් රසායනික ද්‍රව්‍ය මගින් විදුලිය උත්පාදනය වන විද්‍යුත් ප්‍රභව right. රසායනික ද්‍රව්‍ය මගින් විදුලිය උත්පාදනය වන විද්‍යුත් ද්‍රව්‍ය මේවල තුල තියෙන රසායනික ද්‍රව්‍ය ඒව මගින් තමයි විදුලිය හදලා දෙන්නේ. එතකොට මේ එක කොටාසයක් තමයි රසායනික ද්‍රව්‍ය මගින් විදුලිය උත්පාදනය වන විද්‍යුත් ප්‍රභව. උදාහරණයක් කියමු. සියලු කෝෂ වර්ග. උදාහරණ කෝෂ. මේ කෝෂ කියන්නේ වියලි කෝෂ ඊළඟට බොත්තම් කෝෂ. වියලි කෝෂ බොත්තම් කෝෂ ගන්න පුළුවන්. කෝෂ වියලි කෝෂ බොත්තම් කෝෂ. ඊළඟට අය තව උපකරණයක් ගත්තාම ඊයම් ලියන්න යටින් ලියන්න. ඊළඟ උදාහරණය ඊයම් අම්ල ඇකියුමිලේටරය. ඊයම් අම්ල ඇකියුමිලේටරය. ඊළඟට අය ලියන්න සියලු බැටරි වර්ග. බැටරියක් තමයි ඊයම් අම්ල ඇකියුමිලේටරය කියන්නේ. හරි. සියලු බැටරි වර්ග. ඊළඟට රසායනික ද්‍රව්‍ය මගින් විදුලිය උත්පාදනය කරේ. ඊළඟ එක තමයි චලනය මගින් ලියන්න දෙවෙනි එක ළඟින් ලියන්න චලනය මගින් විදුලිය උත්පාදනය කරනු ලබන විද්‍යුත් ප්‍රභව. චලනය මගින් විදුලිය උත්පාදනය කරනු ලබන විද්‍යුත් ප්‍රභව. right. ලියා ගන්න එක යටින් උදාහරණ ඩයිනමෝව. ඩයිනමෝව ඊළඟ උදාහරණය විදුලි ජනක යන්ත්‍ර. ඩයිනමෝව විදුලි ජනක යන්ත්‍ර. විදුලි ජනක යන්ත්‍ර කියන්නේ මේ ඔය ලොකු බලාගාරවල විදුලිය හදන ඩයිනමෝ වර්ගයක් තමයි විදුලි ජනක යන්ත්‍ර කියන්නේ. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඔයාලට මම රූප රාමුත් දාලා පෙන්නන්නම්. හරි. දැන් ලියන්න නිකන් චලනය මගින් අපි දන්නවා ඩයිනමෝව චලනය කරනකොට ඒකේ විදුලිය හදන්නේ. එහෙනම් චලනය මගින් විදුලිය උත්පාදනය කරනු ලබන විද්‍යුත් ප්‍රභව කියලා ලිව්වා. ඒකට උදාහරණ කියලා ලියා ගන්න. උදාහරණ ඩයිනමෝව චලනය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව. උදාහරණ ඩයිනමෝව. ඊළඟ එක සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව. සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව. මොනවද උදාහරණයක් කියමු අපි. සූර්ය කෝෂ. right. සූර්ය කෝෂ. හරි. විද්‍යුත් ප්‍රභව ආකාර 3ක් තියෙනවා. හරි. විද්‍යුත් ප්‍රභව ප්‍රධාන ආකාර කියලා මාතෘකාව ලිව්වනේ. හරි. මාතෘකාව මේ විදිහට කොටස් 3කට දාගන්න. එක පැත්තක් තමයි රසායනික ද්‍රව්‍ය මගින් විදුලිය උත්පාදනය වන විද්‍යුත් ප්‍රභව. උදාහරණ සියලු කෝෂ හා බැටරි වර්ග. කෝෂ වර්ග තමයි වියලි කෝෂ, බොත්තම් කෝෂ, බැටරි තමයි ඊයම් අම්ල ඇකියුමිලේටරය. right. ඊළඟ දෙක තමයි චලනය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව. උදාහරණයක් ඩයිනමෝව විදුලි ජනක යන්ත්‍ර. දෙකක් තියෙනවා. ඩයිනමෝව විදුලි ජනක යන්ත්‍ර. ඊළඟ එක තමයි සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභව. මොනවද සූර්ය ශක්තිය භාවිත කරන්නේ? ඒ විද්‍යුත් ප්‍රභව තමයි සූර්ය කෝෂ. අපි සූර්ය පැනල කියන්නේ. සූර්ය කෝෂ. right. හරි. මේක දාගත්තු නැති කට්ටිය. හරි.
ඊළඟ අනුමාතෘකාව ලියා ගන්න. ඊළඟ අනුමාතෘකාව ලියා ගන්න. දෙහි ගෙඩියක් භාවිතයෙන් විදුලිය දෙහි ගෙඩියක් භාවිතයෙන් විදුලිය උත්පාදනය දෙහි ගෙඩියක් භාවිතයෙන් විදුලිය උත්පාදනය නැත්නම් විදුලිය නිපදවීම යා දෙහි ගෙඩියක් භාවිතයෙන් විදුලිය නිපදවීම හරි අපි බලමු මේවා අහනවා රූපරාමු හිටන් සමහරක් වෙලාවට වලට මේ ඇටවුම අඳින්නත් කියලා පේපර් වලට අහනවා. හරි බලමු. දෙහි ගෙඩියක් භාවිතයෙන් විදුලිය නිපදවන්නේ කොහොමද කියලා. මුලින්ම මම ගන්නවා දෙහි ගෙඩියක්. මෙන්න මම දෙහි ගෙඩියක් ගත්තා. හරිද? මේක තමයි දෙහි ගෙඩිය. දෙහි ගෙඩියක්. ඉතින් මේකට දෙහි ගෙඩියක් ගන්න නැතුව අල ගෙඩියක් ගන්න පුළුවන් නේ. ඈ? නැත්නම් බීට් ටලයක් හරි බණ්ඩක්ක කරලක් හරි මොකක් හරි ගන්න පුළුවන් නේ. එයි මේ දෙහි ගෙඩියක්ම අපි මෙතන තෝරාගත්තේ. දෙහි ගෙඩියක්ම තෝරාගත්තේ. මේ දෙහි ගෙඩිය තුල තියෙන්නේ අම්ලයක්. හරි ඒක අපි අම්ල භස්ම පාඩමේදී සාකච්ඡා කරනවා. මේ දෙහි ගෙඩිය තුල තියෙන්නේ මොකක්ද? අම්ලයක්. මේ අම්ලය නිසා තමයි මේකෙන් විදුලිය නිපද වෙන්නේ. හරි නැත්නම් විදුලිය නිපද වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අම්ලයක් තියෙන අපි දෙයක් ගත්තේ ද්‍රව්‍යයක් ගත්තේ. ඒ නිසා අපි දෙහි ගෙඩිය තෝරාගත්තා. පැහැදිලිනේ? ඔයාලගේ විභාගෙන් අහන්න පුළුවන් ඇයි මේකට දෙහි ගෙඩියම තෝරාගත්තේ කියලා. එතකොට ඔයාලා ලියන්න ඕනේ දෙහි ගෙඩිය තුල තියෙන්නේ මොකක්ද? අම්ලයක්. මේ අම්ලය නිසා තමයි දෙහි ගෙඩිය අපි තෝරාගත්තේ. හරි. ඊළඟට මේකට මම ගහනවා තහඩු දෙකක්. right මෙන්න එක තහඩුවක් මෙන්න අනිත් තහඩුව. මෙන්න එක තහඩුවක් මෙන්න අනිත් තහඩුව. right නිකන් එක තහඩුවක් අපි දන්නවා තඹ දන්නවනේ තඹ පාට නිකන් ගුරු පාට පෙහුරු දුඹුරු පාට රුරු පාට අන්න එකක් තමයි තඹ තහඩුව මෙන්න මේක තඹ තහඩුව නැත්තම් අපි කියනවා කොප තහඩුව හරිද හරිම නම කොප තහඩුව සාමාන්‍යයෙන් ඔයාලා ලියන්න කොප තහඩුව කියලා හරි වරහන් ඇතුලේ මම දාන්නම් තඹ තහඩුව හරි කොප තහඩුව වරහන් ඇතුලේ මම දැම්මා තඹ තහඩුව right ඊළඟ එක තමයි ඊළඟ තහඩුව තමයි කොප ලකුණ දාන්නේ අපි කොපර් වල ලකුණ දාන්නේ කැපිටල් C අකුරයි සිම්පල් U අකුරයි. ඔන්න ඔහොම තමයි කොප අපි ලියන්නේ. කොප තහඩුව. ඊළඟ එක තමයි සින්ක් තහඩුව. සින්ක් තහඩුව. සින්ක් වල අපි දාන්නේ කැපිටල් Z අකුරයි සිම්පල් N අකුරයි. සින්ක්. හරි සින්ක් තහඩුව. නැත්නම් මේකට තවක් නමක් කියනවා සින්ක් වලට තුන්ත නාගම්. හරි තුන්ත නාගම් කියලා කියනවා. පැහැදිලිද? හරි. මොකද්ද එක තහඩුවක් මොකද්ද? අන්න කොප තහඩුව අපි CU කියලා කියනවා කොප තහඩුව. නැත්නම් ඒකට තව නමක් කියනවා මොකද්ද? තඹ තහඩුව. right. ඊළඟ නම කියනවා ඊළඟ තහඩුවට සින්ක් තහඩුව. සින්ක් තහඩුවේ අපි සංකේත සින්ක් තහඩුවේ
අපි ලියන්නේ කොහොමද ZN කියලා. සින්ක් මොකක්ද ZN. ඒකට අපි කියනවා මොකක්ද තව නමක් තුන්තනාගම්. මොකක්ද කියන්නේ තුන්තනාගම් කියලාත් කියනවා. හරි. හරි. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ තහඩු දෙක මේ දෙහිගෙඩිය තුලට දැන් බැස්සුවානේ. හිල් කරලා දෙහිගෙඩිය චූටක් සිදුරක් හදලා හරි අපි දෙහිගෙඩිය තුලට මෙන්න මේ තහඩු දෙක දැම්මා. ඊට පස්සේ මෙන්න මේ දෙහිගෙඩියෙක් මේ විදියට වයර් දෙකක් සම්බන්ධ කරලා මේ විදියට වයර් දෙකක් සම්බන්ධ කරලා හරි මම මාතෘකාව මකන්නම්. මේ විදියට වයර් දෙකක් සම්බන්ධ කරනවා. මේ වයර් දෙකක් සම්බන්ධ කරලා අපි ඒකට සම්බන්ධ කරනවා මැද බිඳු ඇමීටරයක්. මේ වගේ උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ මැද බිඳු ඇමීටරය. හේතුව මැද බිඳුවක් තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම ඉලක්කම් තියෙනවා. කොහොම තියෙන්නේ? හරි. මෙන්න මේ මෙතන අග්‍ර දෙකක් තියෙනවා. එක අග්‍රයක් රතු පාටයි සමහර වෙලාවට අග්‍ර තුනක් තියෙනවා. ඒක වැඩි හිතන්න එපා. දැන්ට අග්‍ර දෙකක් තියෙනවා. එක අග්‍රයක් රතු පාටයි ඒක ධනාග්‍රය අනිත් අග්‍රය කළු පාටයි ඒක ඍණාග්‍රය. right. මම රතු පාට පෑනකින් දාන්නම්කො රතු පාට අග්‍රය. මෙන්න රතු පාට අග්‍රය. ඒක ධන කළු පාට අග්‍රයක් තියෙනවා ඒක ඍණ. මෙන්න කළු පාට අග්‍රය ඒක අපි ඍණ කියලා ගන්නවා. හරි. ඊට පස්සේ මේ කොපර් තහඩුව අපි සම්බන්ධ කරනවා ධනාග්‍රයට. කොහොමද කොපර් තහඩුව සම්බන්ධ කරන්නේ ධනාග්‍රයට. ඊට පස්සේ මේ සින්ක් තහඩුව තියෙනවා නේද? සින්ක් තහඩුව ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරනකොටම ඍණාග්‍රයට මොකක් දන්නවද වෙන්නේ? මෙන්න මේ මැද බිඳු මිලි ඇමීටරය සාමාන්‍යයෙන් මේක මැද බිඳු මිලි ඇමීටරය. මේකත් මම ලියන්නම්කෝ. මැද බිඳු මිලි ඇමීටරයක් තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ ඇමීටරය කියන එක භාවිත කරන්නේ යම් කිසි එකක විදුලි ධාරාව මැන ගැනීමට. ඇයි ඇමීටරයක් අපි භාවිත කරන්නේ? හරි. විදුලි ධාරාව මැන ගැනීමට. ඊළඟට මම කියන්නම්. හරි. දැන්ට මතක තියාගන්න ඇමීටරයක් භාවිත කරන්නේ අපි විදුලි ධාරාව මැනීමට. මේවා දෙනවා මම ඉස්සරහට නෝට් එකේ ඈ. හරි. මැද බිඳුවක් තියෙන නිසා මේ මැද බිඳුවක් තියෙන නිසා අපි කියනවා මැද බිඳු ඇමීටරය. මොකද්ද? මැද බිඳු ඇමීටරය. සාමාන්‍යයෙන් ඇමීටර එක එක සයිස් ඒවා තියෙනවා. හරි. දැන් තරාදිත් විවිධ සයිස් තියෙන්නේ. බර කිරණ තරාදි එක එක ප්‍රමාණයේ ඒවා තියෙනවානේ. සමහර ඒවාට කුඩා බර ප්‍රමාණයක් විතරයි දාන්න පුළුවන්. සමහරක් ඒවලට මොකක්ද වෙන්න ඕනේ? විශාල බර ප්‍රමාණයක් දාන්න පුළුවන්. එහෙම තරාදි තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඇමීටරය කියන උපාංගය භාවිත කරන්නේ සාමාන්‍ය විශාල විදුලි ධාරාවක් මැනීමට. හැබැයි අපි දන්නවනේ දෙහිගෙඩියේ විශාල විදුලි ධාරාවක් නැහෙනේ. එහෙනම් දෙහිගෙඩියක් අපි දාලා මේ ගෙදරට කරන්ට් එක දෙනවනේ. දෙහිගෙඩිය තුල විශාල විදුලි ධාරාවක් නැහැ. ඒ නිසා අපි මේ ඇමීටරයට වඩා පොඩි තව ටිකක් අඩු විදුලිය බලන්න පුළුවන් උපාංගයක් පාවිත කරනවා. අපි කියනවා මිලි ඇමීටරය. දැන් කිලෝ ඩ්‍රෑම් වලට වඩා අඩුයි ඩ්‍රෑම්. ඩ්‍රෑම් වලට වඩා අඩුයි අපි මොනවද කියන්නේ? මිලි ඩ්‍රෑම්. මොකද්ද? ඩ්‍රෑම් වලට වඩා තව කුඩා එකකයක් තමයි මොනවද? මිලි කියලා දානවා. මිලි ඩ්‍රෑම්. ඒ වගේ තමයි ඇමීටරයට වඩා කුඩා එකක් තමයි මොනවද? මිලි ඇමීටරය කියලා කියන්නේ. එහෙනම් මිලි ඇමීටරය භාවිත කරන්නේ කුඩා විදුලි ධාරාවක් මැනීමට. පැහැදිලිනේ? right. මෙන්න මෙහෙම සම්බන්ධ කරනකොටම මොකද වෙන්නේ? මෙන්න මේ මිලි ඇමීටරේ කටුව මෙන්න උත්ක්‍රමණය වෙනවා. දැක්කද? මිලි ඇමීටරේ කටුව බිඳුව දෙසින් අන්න උත්ක්‍රමණය වුණා. අපි කියනවා මැද බිඳු මිලි ඇමීටරේ කටුව උත්ක්‍රමණය වුණා. උත්ක්‍රමණය වුණා කියලා කියනවා. හරි. ඊට පස්සේ මේකේ ඊළඟට මම කරනවා මට කියන්න බැරි වුණා මෙන්න මේ දෙහිගෙඩිය අපි මුලින්ම කරන්න ඕනේ දෙහිගෙඩිය තුලට තහඩු දෙක හයි කරන්න කලින් දෙහිගෙඩිය හොඳට තලා ගන්න ඕනේ. ඇයි මේකට දෙහිගෙඩිය තලා ගන්නෙ? දෙහිගෙඩිය තුල තියෙන අම්ලයක්. මේ අම්ලය දෙහිගෙඩිය පුරා ඒකාකාරව පැතිරීමට තමයි අපි දෙහිගෙඩිය හොඳින් තලා ගන්නෙ. මම නෝට් එකට දෙන්නම්.
මෙහෙම තලා ගත්තාම දෙහි ගෙඩිය තුල තියෙන තැනින් තැන තියෙන අම්ලය හොඳට දෙහි ගෙඩිය පුරා පැතිරෙනවා. ඒ නිසා තමයි හොඳට තලා ගන්න. හරි. තලා ගන්නවා කියලා මිටියක් තියලා ගහන්නේ නැහැ. හරිද? තලා ගන්නවා කියන්නේ අතින් මෙහෙම පොඩි කරනවා. හරි. ඊළඟට කොප තහඩුව තඹ තහඩුවක් අපි හයි කරනවා. නැත්නම් සිංක් හෙවත් තුන්තනාගම් තහඩුවක් අපි හයි කරනවා. මේ විදිහට අපි සම්බන්ධ කරා. හරි. මෙතකොට බලන්න මේකෙන් මේ මැද බිඳුවේ මිලිමීටරේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි ධන පැත්ත. මේ පැත්ත. හරි. සාමාන්‍යයෙන් දැන් මගේ නම් දකුණු අත පැත්ත. right? දකුණු අත පැත්තට තමයි කටුව කැරකිලා තියෙන්නේ. මෙතන තිබ්බේ මේ මෙහෙම කැරකුණා. මේ දකුණු අත පැත්ත තමයි මිලිමීටරේ ධන පැත්ත කියලා අපි කියන්නේ. හරි. ඒක අවශ්‍ය නැහැ. මිලිමීටරේ කටුව උත්ක්‍රමණය වුණා. හරි. ඊළඟට ඒ කියන්නේ මේ බලන්න මිලිමීටරේ ධන අග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ කොප තහඩුව, ඍණ අග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ සිංක් තහඩුව. එහෙනම් කොප තහඩුව මොන ආරෝපණයක් ගන්නවද මෙතනින්? කොප තහඩුව ගන්නවා දරුවෝ ධන ආරෝපණයක්. මොකද්ද ගන්නෙ? කොප තහඩුව ගන්නවා ධන ආරෝපණයක්. මෙයා ධන ආරෝපණයක් ගන්නෙ. පැහැදිලිද? මේ ධන අග්‍රයට සම්බන්ධ කරලා තියෙන නිසා. ඊළඟට මේ කොප තහඩුව ඍණ අග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ මිලිමීටරේ මොන තහඩුවද? සිංක් තහඩුව. එහෙනම් සිංක් තහඩුව මොන ආරෝපණයක්ද ගන්නෙ? සිංක් තහඩුව අපි ගන්නෙ ඍණ ආරෝපණයක් කියලා කියනවා. සිංක් තහඩුව ගන්නෙ මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක් ගන්නෙ. අයි කියනවා මැද බිඳු මිලිමීටරේ ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ කොප තහඩුව. ඒ නිසා යා මොන ආරෝපණයක් ගන්නවද? ධන ආරෝපණයක් ගන්නවා. ඊළඟට ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙන සිංක් තහඩුව. එහෙනම් එයා මොන ආරෝපණයක් ගන්නවද? අන්න ඍණ ආරෝපණයක් ගන්නවා. සිංක් තහඩුව ඍණ, කොප තහඩුව ධන. ඕක නම් මතක තියාගන්න වෙනවා. හරිද? ධන තහඩුව මොකද්ද? ඍණ තහඩුව මොකද්ද? නැත්තම් කොප තහඩුව මොන ආරෝපණයක්ද ගන්නෙ? සිංක් තහඩුව මොන ආරෝපණයක්ද ගන්න කියලා අනිවාර්යෙන් ප්‍රශ්න වලට අහනවා. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගත යුතුමයි. අය කෙලින්ම මතක තියාගන්න ඕනේ. ඒ තරම් මේක වැදගත් වෙනවා. පැහැදිලිද? ඒ නිසා කොප තහඩුවේ සහ සිංක් තහඩුවේ ආරෝපණ දෙක පැටලෙන්නේ නැතිව මතක තියාගන්න ඕනේ. ඒක අනිවාර්යයි. හරිද? හරි. ඊළඟට හරි. අනිවාර්යෙන් ඒක නියතයි. මොකද මේ කටුව ධන දිශාවට ගියන් පස්සේ තියෙන අග්‍ර දෙකේ ආරෝපණ දෙක තමයි තහඩු දෙකට එන්නේ. මේක මේ විදිහට ධන පැත්තට ගියානේ. කටුව ධන පැත්තට යනකොට මේ අග්‍ර දෙකට සම්බන්ධ වයර් දෙකේ සම්බන්ධ තහඩු දෙක තියෙනවානේ. මේකේ අග්‍ර දෙකට සම්බන්ධ වයර් වල තහඩු දෙක මේ අග්‍ර වල ආරෝපණය ගන්නවා. බැරි වෙලාවත් මේ වයර් දෙක මාරු කරලා තිබ්බනම් මේක ඍණාග්‍රයට දානවා. ඒ කියන්නේ සිංක් තහඩුව ධන අග්‍රයට හයි කරනවා. කොප තහඩුව ඍණ අග්‍රයට හයි කරනවා. එහෙම වුණොත් මේකේ ආරෝපණ දෙක වෙනස් වෙනවද? කවදාකවත් වෙන්නේ නැහැ. හරිද? කවදාකවත් වෙන්නේ නැහැ. මේ දෙක අග්‍ර දෙක මාරු කරා කියලා මේකේ තහඩුවේ ආරෝපණ දෙක වෙනස් වෙන්නේ නැහැ. මාරු කරත් කොප තහඩුව මොකද වෙන්නේ? ධනමයි. සිංක් තහඩුව ඍණමයි. පැහැදිලිද? සිංක් තහඩුව ඍණමයි. ඒක නියතයක් ඈ. කොප ධන සිංක් ඍණ. right. එහෙම මතක තියාගන්නකෝ. හරි. ඊළඟට මම කරනවා මෙන්න මේ සිංක් තහඩුවේ වයර් එක මොන අග්‍රයට සම්බන්ධ කරන්නේ? ධන අග්‍රයට සම්බන්ධ කරනවා. කොප තහඩුවේ වයර් එක ඍණ අග්‍රයට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මං ඉස්සෙල්ලා සම්බන්ධ කරපු විදිය නෙමෙයි වයර් දෙක මාරු කරා. මාරු කරපු ගමන් මෙන්න මේ මිලිමීටරේ අපි පාඨාංකය බලනවා. දරුවෝ මිලිමීටරේ පාඨාංකය එතකොට මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා කටුව ගියේ මේ දකුණු පැත්තටනේ. ඊළඟට කටුව යන්නේ ඊට විරුද්ධ අතට. මෙන්න මේ විදියට වම් පැත්තට චලනය වෙනවා. අපි කියන මිලිමීටරේ ඍණ පැත්ත. මේ පැත්ත දකුණු පැත්ත ධන පැත්ත. ඔයාලට හුරු අත්ත මොකද්ද? දකුණු අතනේ. එතකොට දකුණු පැත්ත ධන පැත්ත කියලා මතක තියාගන්න. වම් පැත්ත ඍණ පැත්ත. විභාගයට දකුණු පැත්ත කියලා එහෙම ලියන්නේ නැහැ වම් පැත්ත කියලා. අපි කියන්නේ මොකද්ද? මිලිමීටරේ ධන දිශාවට උත්ක්‍රමණය වෙනවා. ඊට විරුද්ධ දිශාව නැත්නම් ඍණ දිශාවට උත්ක්‍රමණය වෙනවා. එහෙම තමයි ලියන්නේ. හරි.
අපි හරි විදියට අග්‍ර සම්බන්ධ කරලා තිබ්බනම් ඒ කියන්නේ කොප තහඩුව ධන සිං තහඩුව ඍණනේ කොප තහඩුවට ධනාග්‍රය සිං තහඩුවට ඍණාග්‍රය සම්බන්ධ කරලා තිබ්බනම් මේක යන්නේ කොහොටද ධනාග්‍ර දිශාවට. අයි නිවැරදිව අග්‍ර සම්බන්ධ කරලානේ. ඒ නිසා මිලිමීටරේ කටුව යන්නේ ධන දිශාවට උත්ක්‍රමණය වෙන්නේ. හරි. දැන් මම මොකද කරේ? ඕක මාරු කරලා බැලුවා. නිකන් මටත් කුතුහලයක් තියෙනවානේ. මේක මාරු කරොත් මොනවද වෙන්නේ කියලා. ඒ නිසා මම අග්‍ර දෙක මොකද කරේ? මාරු කරලා බැලුවා. මාරු කරලා බලනකොට අපි දැක්කා කටුව මොකක් විදියට චලනය වෙන්නේ? විරුද්ධ දිශාවට චලනය වෙනවා. ඒ කියන්නේ මිලිමීටරේ ඍණ දිශාවට චලනය වෙනවා මේකේ අග්‍ර දෙක මාරු කරාන් පස්සේ. right. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් මේක ආශ්‍රිත වෙන දෙහිගෙඩියකින් විදුලිය නිපදවීම ආශ්‍රිතව එන කතන්දරය මේකයි. හරි. මේ දෙහිගෙඩිය තුල තියෙන අම්ලයක් මේ අම්ලයට තහඩු දෙකක් සවි කරපු ගමන් මේක නිකන් මොකක් බවට පත් වෙනවද? අපි කියනවා සරල කෝෂයක් බවට පත් වෙනවා. හරි. හරියට මේ දෙහිගෙඩිය කොප තහඩුව සහ සිං තහඩුව ගහපු ගමන් මේකට අපි කියනවා මේ කොටසටම මේ සම්පූර්ණ කොටසටම කියනවා අපි මොකක් කියලාද? සරල කෝෂයක්. එන්න මේ කොටසට කියනවා අපි සරල කෝෂයක් කියලා. පැහැදිලිද? ඔන්න ඕක තමයි දෙහිගෙඩිය තුල කතන්දරේ. තේරුම් නැත්නම් වීඩියෝ එක ආපස්සට අරන් ගිහින් නැවත වීඩියෝ එක බලන්න. මේක තමයි සිද්ධාන්තේ. අපි දැන් ඊට පස්සේ විද්‍යාගාරයට ගිහින් දෙහිගෙඩියක් තුල විදුලිය නිපදවන ක්‍රියාකාරකම අපි දැන් බලමු. හරි. ඊට කලින් මේකේ නෝට් එක අපි ලියලා එමු. හරි. ඒ නිසා මම මේක දැන් නිවැරදිව සම්බන්ධ කරන්න නම් මිලිමීටරේ වැයර් ටික දැන් අපි මාරු කරලා යන්නේ. right. හරි. ධන තහඩුවේ අග්‍රය ධන එකට ඍණ තහඩුවේ අග්‍රය ඍණ පැත්තට. හරි. එතකොට කටුව කොහොටද යන්නේ? ධන දිශාවට චලනය වෙන්නේ. ඕකේ. හරි. දෙහිගෙඩියක් තුලින් විදුලිය නිපදවීම කියලා මාතෘකාව ලිව්වනේ. හරි. මේක යටින් ඇඳගන්න. වීඩියෝ එක නවත්තලා ඇඳගන්න මේක යටින්. right. ඊළඟට තරුවක් දාලා යටින් ලියන්න. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න විශේෂ කරුණු. තරුවක් දාලා ලියන්න විශේෂ කරුණු. ඒ කියන්නේ විභාගෙදී මේ දෙහිගෙඩිය ආශ්‍රිත විදුලිය නිපදවීම කියන ක්‍රියාකාරකමෙන් ඔයාලට අහන ප්‍රශ්න විශේෂ කරුණු. හරි. 1 ලියාගන්න 1 පළවෙනි එක තමයි පරීක්ෂණය දෙහිගෙඩිය තුලට තහඩු දෙක ඇතුළු කිරීමට පෙර එතන දෙහිගෙඩිය තුලට තහඩු දෙක ඇතුළු කිරීමට පෙර දෙහිගෙඩිය තුලට තහඩු දෙක ඇතුළු කිරීමට පෙර දෙහිගෙඩිය හොඳින් තලාගනු ලබන්නේ දෙහිගෙඩිය තුල අම්ලයක් ඇති බැවින් එම අම්ලය දෙහිගෙඩිය පුරා ඒකාකාරව පැතිරීමටයි. අයිත් මං කියන්නම් දෙහිගෙඩිය තුලට තහඩු දෙක ඇතුළු කිරීමට පෙර දෙහිගෙඩිය හොඳින් තලාගනු ලබන්නේ දෙහිගෙඩිය තුල අම්ලයක් ඇති බැවින් එම අම්ලය දෙහිගෙඩිය පුරා ඒකාකාරව පැතිරීමටයි. right. දෙවැනි එක මම පොඩ්ඩක් වේගෙන් කියනවා වීඩියෝ එක නැත්තම් ලික් ගහනවා. දෙවැනි එක right. දෙහිගෙඩියට සම්බන්ධ කොප තහඩුව ධන ආරෝපිත තහඩුව වන අතර සිං තහඩුව ඍණ ආරෝපිත තහඩුව වේ. right. ඊළඟ එක ලියන්න ධන ආරෝපිත කොප තහඩුවේ තහඩුවට සම්බන්ධ වයරය මැදබින්දු මිලිමීටරේ ධන අග්‍රයට හා ධන ආරෝපිත කොප තහඩුවට සම්බන්ධ වයරය
මිලියමීටරේ ධන අග්‍රයට හා ඍණ ආරෝපිත සිංක් තහඩුවට සම්බන්ධ වයරය ඍණ ආරෝපිත සිංක් තහඩුවට සම්බන්ධ වයරය මිලියමීටරේ ඍණ අග්‍රයට සම්බන්ධ කළ විට මැදබින්දු මිලියමීටරේ කටුව ධන දිසාවට උට්‍රමණය වේ. ධන දිසාවට උට්‍රමණය වේ. right. ඒකත් හරි. වීඩියෝ එක නවත්ත ලියන්න දරුවෝ හරි. ධන දිසාවට උට්‍රමණය වෙනවා. හරි. ඊළඟට අපි කරන්නේ මේකේ වයර් දෙක මාරු කරලා බලනවා. හරි. එතකොට විරුද්ධ දිසාවට උට්‍රමණය වෙනවා. හරි. ඊළඟ එක ලියන්න. ධන ආරෝපිත කොප තහඩුවට සම්බන්ධ වයරය ධනාරෝපිත කොප තහඩුවට සම්බන්ධ වයරය මිලියමීටරේ ඍණ අග්‍රයට සහ ධන එක ඍණ එකට හරි විරුද්ධ එකට මිලියමීටරේ ඍණ අග්‍රයට හා ඍණ ආරෝපිත සිංක් තහඩුවට සම්බන්ධ වයරය ඍණ ආරෝපිත සිංක් තහඩුවට සම්බන්ධ වයරය මිලිඇමීටරේ ධන අග්‍රයට සම්බන්ධ කළ විට මිලියමීටරේ ධන අග්‍රයට සම්බන්ධ කළ විට මැදබින්දු මිලියමීටරේ කටුව විරුද්ධ දිසාවට වරහන් ඇතුලේ දාන්න ඍණ දිසාවට කියලා. විරුද්ධ දිසාවට වරහන් ඇතුලේ දාන්න ඍණ දිසාවට වරහන වහලා උත්ක්‍රමණය වේ. හරි. දැන් මම මෙතනදී ප්ලේ කරනවා මම විද්‍යාගාරයට ගිහින් කරපු අන්න දෙහිගිඩිය ආශ්‍රිතව ක්‍රියාකාරකම දැන් අපි ගිහින් ඒක නිරීක්ෂණය කරමු. දෙහිගෙඩියක් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාකාරකමට දැන් අපි යොමු වෙමු. මාගාව තියෙනවා දෙහිගෙඩියක් ඒ වගේම සම්බන්ධිත වයර් ගැල්වනෝමීටරයක් තියෙනවා. කැපිටල් G අකුරෙන් සංකේතවත් කරලා තියෙන ගැල්වනෝමීටරේ. මේ තියෙන දෙහිගෙඩිය, කොපර් තහඩුව, සිංක් තහඩුව, ඒ වගේම සම්බන්ධිත වයර් තියෙනවා. මේ විදිහට සම්බන්ධිත වයර් ඊළඟට අපි සම්බන්ධ කරේ බල්බයක්නේ. හැබැයි මම මේක වෙනුවට ගැල්වනෝමීටරයක් යොදාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙහිගෙඩියමව අරගෙන මේ දෙහිගෙඩිය හොඳින් මේ පරීක්ෂණයේ තහඩු දෙක සවි කරන්න කලින් මේ දෙහිගෙඩිය මම හොඳින් තලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙහිගෙඩිය අරගෙන හොඳින් මන් තලා ගන්නවා. ඒට හේතුව වන්නේ දෙහිගෙඩියේ තියෙන අම්ලයක්. මේ අම්ලය දෙහිගෙඩිය පුරා ඒකාකාරව පැතිරීම සඳහා තමයි මෙන්න මේ විදිහට මම හොඳින් තලා ගනු ලබන්නේ. ඊට පස්සේ කොපර් තහඩුව සහ සිංක් තහඩුව දෙහිගෙඩිය තුලට ඇතුළු කරන්න ඕනේ. ඒ ඇතුළු කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තහඩු දෙක එකිනෙකට නොගෑවෙන පරිදි ඇතුළත හෝ පිටත එකිනෙක නොගෑවෙන පරිදි මේ දෙක ඇතුළු කරන්න ඕනේ. ඒ සඳහා තහඩුව ඇතුළු කරන්න අපහසු නිසා මම පිහියක් ආධාරයෙන් මුලින්ම දෙහිගෙඩිය පොඩ්ඩක් සිදුරු කරගන්නවා මෙන්න මේ තහඩුව ඇතුළු කිරීම සඳහා. මෙන්න මේ ආකාරයට මම සිදුරු දෙකක් විද ගන්නවා දෙහිගෙඩියේ පොඩි පිහියක් ආධාරයෙන් මේ විදියට මම විද ගනු ලබනවා. right. ඊට පස්සේ මුලින්ම මම කරනවා කොපර් තහඩුව මේ විදියට මම දෙහිගෙඩිය තුලට ඇතුළු කරනු ලබනවා. ඉන්පසු සිංක් තහඩුව මෙන්න මේ ආකාරයට සිංක් තහඩුව ඇතුළු කරනවා. මේ දෙක ඇතුළතින් ගෑවෙන්න බෑ. දෙක අතර පරතරයක් තියෙන්න ඕනේ. ඒ වගේම පිටතින් ගෑවෙන්නත් බෑ. right. ඉන්පසු මේ තහඩු දෙක ගැල්වනෝමීටරයට සවි කරන්න ඕනේ. මේ විදිහට කොපර් තහඩුව මම රතු පාට වෑර් එක යොදාගෙන අන්න රතු පාට අග්‍රයට සවි කරනවා ගැල්වනෝමීටරේ. හරි. කළු පාට වෑර් එක කළු පාට අග්‍රයට සවි කරනවා ගැල්වනෝමීටරේ. අන්න කළු පාට අග්‍රය කියලා කියන්නේ මෙතෙන්දී ඍණ අග්‍රය වෙනවා ගැල්වනෝමීටරේ. රතු පාට අග්‍රය කියන්නේ ධන අග්‍රය වෙනවා. හරි. මේ විදිහට මම
කොපර් තහඩුවට සම්බන්ධ රතු පාට වෑර් එක ධනාග්‍රයට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන විටම ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා නම් දෙහිගෙඩිය තුල කරන්ට් එකක් නිපද වෙනවා. ඔන්න මම දැන් සවි කරන්න යන්නේ රතු පාට අග්‍රය. එතකොට බලමු ගැල්වනෝමීටරේ කටුවට මොකද වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න. මම දැන් ඔන්න සවි කරනු ලබනවා. ඔන්න බලන්න ගැල්වනෝමීටරේ කටුව නිරීක්ෂණය කරන්න හොඳට. අන්න දැක්කද? ගහනකොටම ගැල්වනෝමීටරේ මැද බිඳු ගැල්වනෝමීටරයක් තියෙන්නේ කටුව ධන දිශාවට උත්ක්‍රමණය වුණා. කටුව ධන දිශාවට උත්ක්‍රමණය වුණා. ඒකෙන් අපිට කියන්න පුළුවන් දෙහිගෙඩිය තුල විද්‍යුත් ධාරාවක් නිපදවන බව. හරි. ඊට පස්සේ මේකේ ධනාග්‍රය සහ ඍණ අග්‍රය මාරු කරොත් මොකක් වෙයිද? දෙහිගෙඩිය මේ සම්බන්ධ ධනාග්‍රය සහ ඍණාග්‍රය මාරු කරොත් දැන් මෙහිදී ධනාග්‍රය විදියට කොපර් තහඩුව ක්‍රියා කරන බව අපිට පේනවා. ඒ වගේම ඍණාග්‍රය ලෙස සිංක් තහඩුව ක්‍රියා කරන බව පේනවා. දැන් මම කරන්නේ ගැල්වනෝමීටරේ ධන ඍණ අග්‍ර දෙක මාරු කරනවා. රතු පාට වෑර් එක කළු පාට එකට සවි කරනවා. ඒ වගේම කළු පාට වෑර් එක රතු පාට අග්‍රයට මම සවි කරනවා. මෙන්න මේ ආකාරයට. එවිට ගැල්වනෝමීටරේ නිරීක්ෂණය බලමු කුමක් සිදු වේද කියලා. වලට විභාග ප්‍රශ්න පත්‍රවල පැට්‍රිකල් වල මේ වගේ දේවල් අහනවා. හරි. ආම් බලන්න. එතකොට මොකද උනේ? ඉස්සල්ලාගේ ධන පැත්තට දැන් ඍණ දිශාවට, ඒ කියන්නේ විරුද්ධ දිශාවට කටුව උත්ක්‍රමණය වුණා. ඒ කියන්නේ ගැල්වනෝමීටරේ අග්‍ර දෙක මාරු කරනකොට ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වන්නේ විරුද්ධ දිශාවටයි.